සමහර දවස්වලට රෑට පැය 8ක් නැත්තම් 9ක් හොඳට නිින්ද ගියත් උදේට නැගිටිද්දි කම්මැලි වගේද? නැත්තම් කිසිම ෆ්‍රෙෂ් එකක් නෑ වගේද? මං කිව්වොත් ඔයා ඉන්නේ මෙන්ටල් එක්සෝස්ටඩ් වෙලා කියලා. ඔයා මොකද හිතන්නේ? Hello everyone, welcome back to Sayed. ඉතින් කිව්වා වගේම මුලින්ම බලමු අපි mental exhausting කියන්නේ මොකක්ද කියලා. ඒක හරියට අපේ බ්‍රේන් එකට දරාගන්න බැරි තරම් ලොකු බරක් මාස ගානක ඉඳන් තනියම උස්සන් හිටියම වෙනවා වගේ දෙයක්. නොනවත්වම තියෙන සිතුවිලි, හැමතිස්සෙම හිතට වත දෙන බය, ප්‍රශ්න, ඒ හැම පැත්තෙම එන ප්‍රෙෂර් එක අන්තිමට දරාගෙන ඉඳලා බැරිම තැන ඇඟට කලින් ඔයාගේ මනසට උපරිමයෙන් මහන්සි වෙන එකට තමයි mental exhausting කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙලාවට හරිම සරල පොඩි වැඩක් බව ඔයාලට කරගන්න බැරුව යනවා. කිසිම දෙයකට ફોකස් කරගන්න බෑ. හිත එක තැන දුවනවා. මේ පීඩනය නිසාම ඔයාට ඉක්මනට කේන්ති යන්නත් පුළුවන්. හරියට නිකන් ඔයාගේ යාළුවෙක් කියවපු මැසේජ් එකකට රිප්ලයි කරන එක පවා ඔයාට ලොකු වැඩක් වගේ දැනෙනවා. සමහර වෙලාවට ඔයා දන්නේත් නෑ ඔයාට මෙච්චර මහන්සියයි කියලා. හැබැයි ඔයා ඉන්නේ ඇත්තටම හෙම්බත් වෙලා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේක කම්මැලිකම නෙවෙයි. මේක ඔයාගේ මනස ඔයාට දෙන සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඔයාටත් ඒ වගේ මාරම මහන්සියක් දැනෙනවා නම් Tamanටම බැනගන්න එපා. එකෙන් අදහස් වෙන්නේ ඔයා දුර්වලයි කියන එක නෙවෙයි. ඔයාගේ බ්‍රේන් එකට ඇත්තටම මහන්සියි කියන එක විතරයි. ඇඟ මහන්සි වුණාම විතරක් නෙවෙයි, මනස මහන්සි වුණාමත් අපිට විවේකයක් ඕන කරනවා. මොකද හැම මහන්සියක්ම නිකන් ඇස් පියාගෙන නිදාගත්තා කියලා හොඳ කරන්න බෑ. සමහර වෙලාවට අපේ මනසටත් ඇත්තටම නිදහසක් ආදරයක් ඕන කරනවා. ඉතින් ඊළඟ කොටසෙන් අපි කතා කරමු බර්න් අවුට් ගැන. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.